හොඳයි. අපි අද බලමු ගණන් කළ හැකි නාම පද එහෙම නැත්නම් countable nouns. සමග අ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති නාම පදයකට කලින් අ දානවා. අපි අද බලමු අ දාන්නේ කොහොමද කියලා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා ගණන් කළ හැකි නාම පදයක් සමග නැත්නම් countable noun එකක් සමග මගේ නැත්තම් වෙන කාගේ හරි අරයාගේ මෙයාගේ තව කෙනෙක්ගේ අයිතියක් අඟවන්න පාවිච්චි කරන්න ඕන අවස්ථාවලදී නාම පදයට කලින් මොකද්ද ලියන්නේ මොකද්ද දාන්න ඕන කියලා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න. එතකොට තවත් පැහැදිලි වෙයි. අපි අද බලමු නාම පදයකට කලින් අ දාන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ vowels අකුරු. ඉංග්‍රීසියෙන් මේවට කියනවා vowels කියලා. සිංහලෙන් කියනවා ස්වරාක්ෂර කියලා. එතකොට ස්වරාක්ෂර ඉංග්‍රීසි භාෂාවේ පහක් තියෙනවා. A E I O U කියලා. එතකොට මේ අ දාන්නේ නාම පදයට කලින් අ දාන්නේ මේ ගණන් කළ හැකි නාම පද. vowel අකුරකින් පටන් ගන්නෙ නැත්තම් ආයිත් කියනවා ගණන් කළ හැකි නාම පදයක් vowel අකුරකින් පටන් ගන්නෙ නැත්තම්. ඒක තමයි පළවෙනි එක. vowel අකුරකින් පටන් ගන්නෙ නැත්තම්. දෙවෙනි එක vowels අකුරු වලට තියෙනවා සමාන උච්චාරණ කීපයක්. මේ ඒ අකුරට සිංහල උච්චාරණ කීපයක් තියෙනවා. E I O U කියන අකුරු වලට වෙන වෙනම උච්චාරණ කීපයක් තියෙනවා. ඒ උච්චාරණ වලට මේව පටන් ගන්න අකුරු උච්චාරණය ගැලපෙන්නේ නැත්තම් අ දාන්න පුළුවන්. මේක බලන්න book මෙන්න
මෙහෙමනේ මේක උච්චාරණය වෙන්නේ. එතකොට මේ බුයන්න මේ එකකටවත් ගැලපෙන්නේ නැහැ. හරි? කලින් වීඩියෝ එකක තියෙනවා මේවට සමාන සිංහල අක්ෂර මොනවද කියලා. ඒක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවර වෙලා අන්තිමේට දාන්නම් මේවට සමාන සිංහල අකුරු මොනවද කියලා. එතකොට මේ බුයන්න මේ එකකටවත් ගැලපෙන්නේත් නැහැ. මේ අකුරු පහෙන් එකකුනුත් නෙමෙයි මේක පටන් අරන් තින්නේ. ඉතින් අපිට දාන්න පුළුවන් a book පොතක්. දෙවෙනි එක pen කියන එක මේ පටන් අරන් තියෙන්නේ වවල් අකුරකින් නෙමෙයි. ඒ නිසා අපිට දාන්න පුළුවන් මේ පේ කියන එක මේ අකුරු වල උච්චාරණ වලට ගැලපෙන්නේත් නැහැ. එහෙනම් ඒකටත් දාන්න පුළුවන්. tree කියන එකත් එහෙමයි. t අකුරෙන් පටන් අරන් තින්නේ මේ අකුරු වලින් නෙමෙයි. එහෙනම් ඒක ඉස්සරහටත් දාන්න පුළුවන්. මොකද tree කියන එකේ tree ඔන්න උච්චාරණ වෙන විදිය මේ උච්චාරණ එකකටවත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් දාන්න පුළුවන්. මේකත් එහෙමයි. පටන් අරන් තින්නේ වවල් අකුරකින් නෙමෙයි. වවල් උච්චාරණ වලටත් ගැලපෙන්නේ නැහැ බොයන්න. හරි? බොයන්න. එහෙනම් අපිට ඒක ඉස්සරහට දාන්න පුළුවන්. මේකත් එහෙමයි. G අකුරෙන් පටන් අරන් තින්නේ උච්චාරණය කරනකොට ග කියලා පටන් ගන්නෙ වවල් අකුරුනිකුත් නෙමෙයි පටන් ගන්නෙ උච්චාරණයට සමාන වෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි ගෑනු ළමෙක් කියන්න අපිට දාන්න පුළුවන්. ඊළඟට man කියන එක man නෙන් පටන් ගන්නෙ man. එතකොට මේකෙන් නෙමෙයි මේ වවල් අකුරකින් නෙමෙයි පටන් ගන්නෙ උච්චාරණයට සමාන වෙන්නේ නැහැ. ඒකටත් දාන්න පුළුවන්. dog කියන එකත් එහෙමයි. පටන් අරන් තින්නේ වවල් අකුරකින් නෙමෙයි. වවල් උච්චාරණයට සමාන වෙන්නේත් නෑ dog කියන එක. මොකෙක් හරි බල්ලෙක් කියන්නේ නම් මේක ඉස්සරහට දාන්න පුළුවන්. cat කියන එකත් එහෙමයි. පටන් අරන් තින්නේ c අකුරෙන් වවල් අකුරකින් නෙමෙයි. වවල් උච්චාරණයටත් කෑන්නක් නෑ. cat කියන එකට වවල් උච්චාරණයට සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේක ඉස්සරහටත් මොකෙක් හරි පූසෙක් කියලා කියන්න දාන්න පුළුවන්. cat පූසෙක්. මොකෙක් හරි පූසෙක්. horse කියන එකත් එහෙමයි. පටන් අරන් තින්නේ වවල් අකුරකින් නෙවෙයි. වවල් උච්චාරණයටත් සමාන වෙන්නේ නැහැ හෝ කියන එක. එහෙනම් මේකටත් දාන්න පුළුවන්. horse. මෙතනත් එහෙමයි. park පායන්නෙන් පටන් ගන්න උච්චාරණය P අකුරෙන් මේක පටන් ගන්නෙ මේ අකුරකින් නෙවෙයි. දාන්න පුළුවන් මොකක් හරි පාක් එකක් කියන්න. country මොකක් හරි රටක්. උච්චාරණය වෙන්නේ කයන්නෙන් C අකුර තියෙන්නේ වවල් අකුරක් නෙවෙයි. උච්චාරණය සමාන වෙන්නේත් නැහැ. එහෙනම් මොකක් හරි රටක් කියන්න country කියලා දාන්න පුළුවන්. මෙතන bank එක පටන් ගන්නෙත් B අකුරෙන් වවල් අකුරකින් නෙවෙයි. උච්චාරණය වෙන්නේ බෑ කියලා. බෑ කියන එක වවල් අකුරු වල උච්චාරණ වලට සමාන වෙන්නේත් නැහැ සිංහල භාෂාවේ. එහෙනම් මේක ඉස්සරහටත් bank කියලා දාන්න පුළුවන්. හැබැයි මොකක් හරි බැංකුවක් මොකක්ද කියලා නෑ. මොකක් හරි වෙන්න පුළුවන්. මේ හැම එකකම තේරුම එහෙමයි. book කිව්වම මොකක් හරි පොතක්. pen මොකක් හරි පෑනක්. tree මොකක් හරි ගහක්. boy කවුරු හරි පිරිමි ළමෙක්. girl කවුරු හරි ගෑනු ළමෙක්. man කවුරු හරි පුද්ගලෙක් නැත්නම් මිනිසෙක්. dog මොකෙක් හරි බල්ලෙක්. cat මොකෙක් හරි පූසෙක්. horse මොකෙක් හරි අශ්වයෙක්. park මොකක් හරි පාක් එකක්. car park එකක් වෙන්න පුළුවන්. children park එකක් වෙන්න පුළුවන්. van park එකක් වෙන්න පුළුවන්. country මොකක් හරි රටක්. country ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා. ඒ ඕනම එකකින් එක රටක් වෙන්න පුළුවන් මේ දැම්මම. ඊට පස්සේ bank මොකක් හරි බැංකුවක්. ඕන තරම් බැංකු තියෙනවා. දාපු ගමන් මේක තේරුම තමයි මොකක් හරි බැංකුවක්. හැබැයි මොකක්ද කියලා හරියටම නිශ්චිත නෑ. මේ හැම නාමපදයක් ඉස්සරහටම දැම්මොත් මේවා දාන්න පුළුවන් ගණන් කළ හැකි නාමපද වලට විතරයි. අපි ඊළඟට බලමු n පාවිච්චි කරන විදිහ. n පාවිච්චි කරන විදිහ අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. මේ වීඩියෝ එකේ අන්තිමේට තියෙනවා a e i o u කියන ස්වර අක්ෂර එහෙම නැත්නම් vowels අක්ෂර වලට
සමාන සිංහල උච්චාරණ අකුරු. ඒකත් බලන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. බයි බයි.